හරි චරිතාපදාන හරි කමන්නේ මම ඒකට පොඩි හැඳින්වීමක් කරන්න ගන්නේ මයිකල් ජැක්සන් ගත්තහම මට මේ මගේ මතක සිදුවීම් කීපයක් විතරක් මම කියන්නම් පාඩමට එන්නත් ඕන හින්දා මයිකල් ජැක්සන්ගේ තාත්තා මට මතක හැටියට පතල් රස්සාවක් කරන කෙනෙක් මම ගොඩක් කල් මේ පොත කියවලා පතල් රස්සාවක් කරන කෙනෙක් තාත්තට ගෙදර තියෙනවා ගිටාර එකක් මූ ගිටාර එක අරන් ප්‍රැක්ටිස් කරනවා දවසක් තාත්තා ඇවිල්ලා බලනකොට ගිටාර එකේ ස්ට්‍රින්ග් කැඩිලා තට්ටිය කැඩිලා මම ගිටාර එක මෙතන තියෙනවා ප්ලේ කරන්න බෑ මේ වෙන කාලෙකින් අතවත් තියලා නැහැ ඒ හින්දා පන්ති අන්තිම දවසේ වගේ සින්දුවක් ගහලා පෙන්නන්නම් ඕනනම් try කරමු හරිද තාත්තට අහු වෙනවනේ පුතා ගිටාර එක අරන් කියලා තාත්තා ගිටාර එක අතට දීලා මයිකල් ජැක්සන්ට කියනවා උඹට පුළුවන් දෙයක් කරලා පෙන්නපන් කියලා මේකෙන් ඒ ස්ට්‍රින්ග් කඩලානේ ජැක්සන් ප්ලේ කරලා පෙන්නනවා ගිටාර එක තාත්තට තේරෙනවා මූ ගිටාර එක අරන් නිකන් ඉඳලා නැහැ මූට ඇත්තටම ගහන්න පුළුවන් කියලා තාත්තට පොඩි වාව් එකක් එනවා මූ ගිටාර එකෙන් යමක් කරලා තියෙනවා උට ලස්සනට ප්ලේ කරලා පෙන්නුවම තාත්තට අන්න තාත්තා හදනවා බෑන්ඩ් එකක් ජැක්සන් 5 බෑන්ඩ් එක ජැක්සන්ලා 5 දෙනෙක් දාලා ජැක්සන් 5 බෑන්ඩ් එක හදනවා ඒ තමයි මයිකල් ජැක්සන් පටන් ගැනීම අවුරුදු 5 6 විතර වයසේ ඉඳන් ප්‍රැක්ටිස් කරවන්න පටන් ගන්නේ ඒ තාත්තා පටන් ගන්න ගමන එයා කියනවා යාට ළමා කාලයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඔය ඔයා බලන්නකෝ ඒ ළමයි මේ මයිකල් ජැක්සන්ගේ සමහර ෂෝ වල එහෙම තියෙනවා. දැන් එයා කියනවා ළමා කාලයට ඔරොත්තු නොදෙන දේවල් එයා S2කට දැක්කා කියලා. නයිට් ක්ලබ් වල එහෙම ප්ලේ කරන්න ගියාම අර සමහර ඉන්නවා ගෑනු ඇඳුම් ගලවනවා සමහර ලාවට. එයා ඒ වගේ දර්ශන දැකලා තියෙනවා මේ ළමා වයසේ අවුරුදු 10 විතර කාලේ. 10 15 කාලේ. ඒවා යා මේ ජීවිත කතාව තුළ ලියනවා. මට ඔරොත්තු නොදෙන අත්දැකීම් වලට මම මූණ දුන්නා කියලා ඉවර වෙලා. එයා ළමා කාලයක් නැහැ. එයා දැල් වලින් එල්ලිලා ළමයි සෙල්ලම් කරන දිහා ආසාවෙන් බලන් ඉඳලා තිනවා. එයාට ළමා කාලයක් තිබ්බේ නැහැ සෙල්ලම් කරන්න. ඉතින් මේකේ අන්තිමටම ලියනවා ළමයිට ගොඩාක් ආදරය කරපු එක්කෙනෙක් මයිකල් ජැක්සන්. මොකද එයාට ළමා කාලයක් තිබුණේ නැහැ. මෙයා මෙන්න මේකේ අවසානයේ දානවා මේ මයිකල් ජැක්සන් 2001 වසරේ මාර්තු මාස ඔක්ස්ෆර්ඩ් සරසවියේදී කළ දේශනය කියලා කතාවක්. මෙන්න මේ කතාවේ පොඩි කෑල්ලක් කියන්නම්. බොහොම ස්තුතියි. මේ තරම් ආදරණීය වූ ආධ්‍යාත්මික වූ පිළිගැනීමක් වෙනුවෙන් මම ඔබට මගේ හදපත්ලෙන් ස්තුත කරමි. මගේ ප්‍රිය මිතුරනි, ඔබගේ සරසවියට පැමිණෙන්නට කළ කාරුණික ආරාධනයෙන් මට කළ ගෞරවය සම්බන්ධයෙන් සභාපතිතුමනි ඔබට අතිශයින් ස්තුතිවන්ත වෙමි. ඔක්ස්ෆර්ඩ් සරසවියේ ධර්මාචාර්යවරයා ලෙස 11 වසරක් සේවය කළ ශමුලිටද මගේ විශේෂ ස්තුතිය පිරිනැමීමට මම කැමැත්තෙමි. හෙල්ද කිඩ්ස් ආයතනය ගොඩනැංවීම සඳහා දරුවන්ගේ අව්‍යාජ ගුණාංග පිළිබඳව අපගේ පොත ලිවීමටත් එම අපගේ සියලුම සමාජ සත්කාරයන්හිදීත් ඔබ මට අනගි සහයෝගයක් ලබා දුන් අතර ඔබ ආදරණීය මිත්‍රයෙක්ද වූයේය. එමෙන් අද තමා උගත් ශාස්ත්‍රාලයේ පැමිණ ලෙස හෙල්ද කිඩ් ආයතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂ බොටා ෆීමන් සහ එම ආයතනයේ මධ්‍යම කාරක සභික මැරිලියන් ප්ලීස්ද මගේ ස්තුති වෙනවා. කතාව පටන් ගන්න හැටි. තෙරේසා මවතුමිය, ඇල්බර්ට් අයින්ස්ටයින්, රොනල්ඩ් රේගන්, රොබර්ට් කෙනඩි සහ මැල්කම් එක්ස් වැනි සම්භාවනීය පුද්ගලයන් විසින් මට පෙර මුලසුණු හොබවන ලද ස්ථානයකට පැමිණ දේශනයක් කිරීමට අවස්ථාව ලැබීම මගේ නිහතමානී සතුට පළ කරමි. ද මූපෙට් ෂෝහි ඔබ දන්නා හඳුනන කර්මිඩ් ද ෆ්‍රොග් වෙන්න ඕනේ. මෙතනට පැමිණ ඇති බව මා අසා ඇත. ලෝක ප්‍රසිද්ධ රූකඩ සංදර්ශනාර්ථයක් යා කොළ පැහැතිව සිටීම තරම් පාසු නැතයි කර්මිඩ් කී කතාව මටද එලෙසින්ම අදාළ වෙයි. ඔහුටද මේ දේශනාවේ පැවැත්වීමට මට තරම් අසීරු කාරණයක් වන්නට ඇත. අද මා ඔක්ස්ෆර්ඩ් සරසවිය හාත්පස සිසරා බලන විට මේ උත්කෘෂ්ඨ ආයතනයේ මහේශාක්‍ය බව හා ශී භූතිය දුටුවෙමි. ඉතින් මිත්‍රවරුනි, මගේ මේ සාපේක්ෂ වශයෙන් කෙටි ජීවිත කාලය තුල මා එක්රොස් කොටගෙන ඇති දැනුම් සම්භාරයේ දෙස බලන විට මට අවුරුදු 42ක් පමණ යයි විශ්වාස කිරීමට මට අසීරුය. මා ශමුලිට හැම විටම කියා සිටින්නේ අඩුතරමින් මගේ වයස අවුරුදු 80ක් බවයි. අපිට යෝජනාවක් නිකන් කියනවාට. මේ මට මතකයි ඔයාලගේ පන්තියේද මන්ද 11 වසරේද මන්ද ළමයෙක් මට දවසක් මැසේජ් එකක් දානවා. එයාට පැය කීයක්ද මතකද කවුරු ඈ 12. පැය 12ක්ද කොහෙද එයා දවසට නිදිනවා. ඇහැරුණාට පස්සේ ආයෙත් තව නිදියන්න පුළුවන් කියලා. හරිද? ඉතින් දවසට පැය 12ක් නිදිනවා කියන්නේ දවසට පැය 24න් තියෙන්නේ. හරිද? එතකොට එයා දවසින් භාගයක් නිදියලා තවත් නිදියන්න පුළුවන්. මට පාඩම් කරන්න හිතෙන්නේ නැහැ. කොහොමද පාඩම් කරන්නේ වගේ එකක් ඇහුවේ. මං සාමාන්‍ය නිදියන්නේ පාන්දර 2ට විතර ළමයි. උදේ පන්ති තියෙනවා නම් උදේ හැරෙන්න ඕන නැත්තම් නම් ඉතින් 9 විතර නිදියන්න පුළුවන්. එතකොට මට විශ්වාසයි. එහෙම ගත්තොත් එහෙම මට වයස අවුරුදු 30ක් වුණොත් එහෙම මං 50ක් විතර ජීවත් වෙලා තියෙනවා වගේ එකක් නිකන්. ඒ කියන්නේ මේ
වැඩිපුර. කියන්නේ ජීවත් වෙලා ඉන්නවා කියන නිදියන එක නෙමෙයි ඇහැරලා ඉන්න එකනේ. සමහරව ජීවිතේ වැඩි කාලයක් කළදී නිදියන එක. මයිකල් ජැක්සන් කියනවා එයාට වයස අවුරුදු 42යි මේක ලියද්දි ජීවිත කතාව ලියද්දි වයස. හැබැයි එයා 80ක් ජීවත් වෙලා තියෙනවා කියලා. අද මේ සන්ධ්‍යාහිමා ඇවිදින්නේ පවා අවුරුදු 80ක තැනැත්තෙකු ලෙසිනි. ඉතින් මගේ පණිවුඩයට හොඳින් සවන් දෙන්න. අද මා මේ කියන දේ මනුෂ්‍ය වර්ගයාටද අපගේ මේ ග්‍රහ ලෝකයටද සෙෂ්ශාන්තියම්ම ගෙනෙනු ඇත. මට මේ අහම්බෙන් හිතලා මේ පොත ඇදලා ගත්තේ. මේ කතාව ටියුට් එක පිටිපස්සට හරි ගහලා දෙන්න ඕන ළමයිට. එච්චරට වටිනවා. දෙවියන් වහන්සේගේ අප්‍රමාණ දයාව නිසා මා කුඩා කල ප්‍රාර්ථනා කළා වූ මගේ නිර්මාණනීය සහ වෘත්තීය අභිලාෂයන් බොහෝමයක් සාක්ෂාත් කර ගැනීමට මම වාසනාවන්ත වූ යෙමි. එහෙත් මිත්‍රවරුනි මා යනු කවරෙක්ද යන්නට මේ ජයග්‍රහණ පමණක් නොසෑහෙයි. ඇත්ත වශයෙන්ම සිනාපිරි මුවින් යුතුව මහ ජනකායක් ඉදිරියේ රොකින් රොබින් සහ බෙන් වැනි ගීත ගයා ජනාදරයට පාත්‍ර වූ ඒ පස්හැවිරි දරුවා පසුපස සිටි දරුවා සම්පූර්ණ වෙනස්. අවුරුදු 5 දී ඉස්සෙල්ලාම සින්දු කියන්නේ මතක තියාගන්න. හරි? අද මේ සන්ධ්‍යාවේ මා ඔබ වෙත පැමිණෙන්නේ පොප් සංගීතයේ ප්‍රතිමූර්තියකට වඩා පරම්පරාවක ප්‍රතිමූර්තියක් වශයෙනි. දරුවන් යන්නේහි අර්ථය නොදැන සිටි පරම්පරාවක ප්‍රතිමූර්තියක් වශයෙනි. අප සියලු දෙනා අපගේ ළමා කාලයේ නිෂ්පාදනයන් වෙමු. එහෙත් මම ළමා කාලයක් අහිමි වූෙක් නෙමි. මගේ ළමා කාලයේ දෙමව්පියන්ගේ සහ ඥාතීන්ගේ ආදරය ලැබුණු ළමා කාලයක් නොවේ. එමෙන්ම සමුදා උදෑසන එළඹෙන මහා අක්ෂර වින්‍යාස විභාගය සඳහා පාඩම් කරන ඒ ජීවිතයේ ලොකුම අවශ්‍යතාව වූ ළමා කාලයක් මට නොතිබුණි. ඒ මහා වටිනා ළමා කාලය අපගෙන් ගිලිහී ගියේය. ජැක්සන් 5 ගැන දන්නා ඔබ මා මගේ කලා ජීවිතය ආරම්භ කළේ මට යන්තම් වසර 5 දී බව දන්නවා ඇත. අවුරුදු 5 දී ආ පටන් ගන්න බෑන්ඩ් එක. අවුරුදු 5 කියන වයස කියන්නේ කොහෙද? මොන්ටිසෝරිද? මොන්ටිසෝරි වයස. එවක් පටන් මා නර්තනයේද ගායනයේද අතහැර දැමුවේ නැත. නමුත් මෙසේ නර්තනයේහිද ගායනයේහිද දෙමින් සිටියේද මට අවශ්‍ය වූ ලොකුම දේ නම් කුඩා පිරිමි දරුවෙකු වීමයි. මා කුඩා කාලයේදී මට අන් සියල්ලටම වඩා අවශ්‍ය වූයේ සාමාන්‍ය කුඩා පිරිමි ළමයෙකු ලෙස සිටීමටය. ඔයාලගේ ජෙනරේෂන් එකේ ඉන්න ගොඩක් උන්ට ඕනේ ළමයෙක් විදිහට ඉන්න නෙමේ වැඩිහිටි ඒවා කරන්න. හරි? මයිකල් ජැක්සන් කියනවා මට තිබ්බ ලොකුම වුණාව ළමයෙක් විදිහට ඉන්න කියලා. මට මගේ මිතුරන් සමග ගස් මුදුන් වල සෙල්ලම් ගෙවල් සෑදීමටද වතුර බැලුම් සෙල්ලම් කිරීමටද හැංගිමුත්තන් සෙල්ලම් කිරීමටද උවමනා විය. ඒ සිදුවේ මා අපේක්ෂා කළ දේ නොවේ. මට කළ හැකි වූ එකම දෙය මා වටා සිටින උන් කරන සෙල්ලම් සහ උන් සතුටින් කෙලිදෙලින් සිටින හැටි බලමින් ඊර්ෂ්‍යා කිරීම පමණකි. හරි? මගේ වෘත්තීය ජීවිතයෙන් මට විරාමයක් ස්පාසුවක් ලැබුණේ නැත. එහෙත් ඉරිදා දිනවල මම ධර්මදූත මෙහෙවරෙහි යෙදීම සඳහා යොහෝවා සාක්ෂිය සඳහන් වන්නා වූ ආකාරයට පුරෝගාමීව ගමන් කළෙමි. අනෙක් මිනිසුන්ගේ ළමා කාලය පිළිබඳ අපූර්ව විද්‍යාව දැහැ ගැනීමට මට ඉඩ කර ලැබුණේ අන්නේ අවස්ථාවේදීය. මේ වන විටද ප්‍රසිද්ධ පුද්ගලයෙකු සිට නිසා මට මහත ඇඳුම් කට්ටලයකින්, බොරු කොණ්ඩයකින්, රැවුලකින් හා කණ්ණාඩිවලකින් සැරසීමට සිදුවිය. අපි වොච් ටවර් සංගරාව බෙදමින් දකුණු කැලිෆෝනියාවේ උපනගරවල මුළු දවසම ගත කළෙමු. දොරින් දොරට ගියෙමු. සාප්පු සංකීර්ණ වලට ගියෙමු. උපනගරවල ගෙයින් ගේට ඇවිද ගොස් ළමයින් සෙල්ලම් කරන ආකාරයේද අත්තම්මලා දරුවන් බලා කියා ගන්න ආකාරයේද දෛනික ජීවිතයේ සාමාන්‍ය හා අපූර්ව දර්ශනයක් දකින්නට මම මහත්සේ ඇලුම් කළෙමි. මේවා ඊතරම් සැලකිය යුතු දේවල් නොවේ යයි බොහෝ දෙනා තර්ක කරන්නට ඉඩ තිබේ. මා සම්බන්ධයෙන් නම් ඒ සියල්ල මනෝමෝහණය කරන්නා වූ දේවිය. දැන් මම ටියුෂන් පටන් අරන් අවුරුදු 14ක්. හොඳට මතක තියාගන්න අපි ඔන්ලයින් එකේ ලංකාව පුරාවේ ඉන්න ළමයි. කාට හරි කොහෙදි හරි මාව හම්බුනොත් මාව ඔයාට දකින්න හම්බෙන්නේ මෙහෙම නෙමෙයි. මාව ඔයාව ට්‍රිප් එකකදී කොහෙද හරි දකින්න හම්බුනොත් හම්බෙන්නේ බාට දෙකක් දාගෙන ෂෝටක් දාලා ටී-ෂර්ට් එකක් දාගෙන තමයි මාව හම්බෙන්නේ. මාත් එක්ක යන අපේ වැඩ කරන කොල්ලෝ ටික සමහරවිට දික්කලි සංගදන් දෙනින්ම දැන් ඉද්දි සපත්තු දාන් ඉද්දි මං ෂෝටකුයි ටී-ෂර්ට් එකකුයි දාගෙන හම්බෙන්න පුළුවන්. ඇයි මං අවුරුදු 14ක් තිස්සේ උදේ ඉඳන් රැ වෙනකන් මම දැන් ටිකක් අර යට කරලා අඳින එකෙන් පොඩ්ඩක් මිදිලා ඉන්නවා. අමාරු නිසා සහ දවසම වැඩ නිසා මං වාහනේ නැග්ග ගමන් සමහරවිට ඉස්සෙල්ලාම කරන සපත් දෙක ගලව ගන්න එක අපි ළමයි දන්නවා. ඇයි උදේ 8ට 4ට විතර දාගත්තාම සමහරවිට දැන් හිතන්න මම පන්ති ඉවර වෙනකම් මේක දාන් හිටියෝ. දවසම සපත්තු දාගෙන අවුරුදු 14ක් මං ටියුෂන් පටන් අරන්. අර ගුරුවරයා හැමතිස්සෙම ඇඳලා පැළඳලා ඉන්න එපා ලස්සනට. එතකොට ඒක අඛණ්ඩව කරයි යද්දි හරි අමාරුයි ළමයි ඒක මේන්ටේන් කරනවා කියන එක. හරිද? නිසා මම හැමදාම ඇඳලානේ ඉන්නේ ලස්සනට.
ඉතින් මම ට්‍රිප් එකක් යන්න අවස්ථාවක් ආව ගමන් කරන්නේ ෂෝට් එකේ ටී-ෂර්ට් එක විදාගෙන බාට දෙකක් දාගන්න එක. පට්ට රිලැක්ස් මට. හරි. එතකොට ට්‍රිප් එකක් යන්නෙම ෆ්‍රී වෙන්නනේ. ඒත් එළිය මාව පේන්නේ එහෙම තමයි. ඒක තමයි මම කියන්නේ. මම කියන්නේ මයිකල් ජැක්සන් වෙන්නෙත් ඒකම තමයි. අවුරුදු 5දී පටන් ගත්තා මෙයාගේ ජීවිතේ මහන්සි ගන්නකො අවුරුදු 40ක් වෙද්දි. ඒකයි යා කියන්නේ අවුරුදු 80ක අත්දැකීම් මෙයාට තියෙනවා කියලා. මට ළමා කාලයක් නොතිබුණේ යයි සිතීම සාධාරණයයි සිතන්නට මම පුරුදුව සිටියෙමි. ඒ හැඟීම් බෙදා හදාගත හැක්කේ ඊටම 14ක් දෙනා සමග පමණකයි මම විශ්වාස කළෙමි. 1930 ගණන්වල සහ 1940 ගණන්වල විශිෂ්ට ළමා නිලියකව සිටි ෂර්ලි ටෙම්පල් බ්ලැක් YouTube සර්ච් කරලා බලන්න මේ නම්. මට මේ මෑතකදී හමු වූ විට අපි පළමුව කිසිවක් කතා නොකළෙමු. අප කලේ එක්ව හැඬීමය. දෙන්න එකතු වෙලා අඬනවා. මගේ සමීපතම මිතුරන් වන එලිසබෙත් ටේලර් YouTube ගහලා බලන්න දන්නේ නැත්නම් එලිසබෙත් ටේලර්ව. මැකෝලි කර්කින් බඳුව ඇයට වේදනා මා සමග බෙදාගත හැකි විය. මා මේ සියල්ල කියන්නේ ඔබගේ අනුකම්පාව දිනා ගැනීම සඳහා නොවේ. මා මේවා කියන්නේ මගේ පළමු වැදගත් තර්කය මනාව ඉදිරිපත් කිරීමටයි. හොලිවුඩ් ළමා රංගන ශිල්පිනියන් පමණක් ළමා කාලයක් නොමැතිවීම වේදනාව විඳින්නේ යයි මම නොකියමි. අද මේ විශ්වය පුරා පැතිරී ගිය අභාග්‍යයකි. ඒක ඔයාලටත් අදාළයි. උදේ ඉඳන් උදේ වරුවම ඉස්කෝලේ, හවස් වරුව පුරාවටම ටියුෂන් එකේ, එතනින් එහාටත් ටියුෂන් එකේ ළමා කාලය අහිමි කරලා තියෙනවා. මම දන්නේ ආණ්ඩුවක් විදිහට ආණ්ඩුවට තියෙන ප්‍රතිපත්ති මොනවද කියලා. එක්කෝ ඉස්කෝලේ වැඩේ හරියට වෙන්නේ නැත්නම් එක්කෝ ඒක නවත්තන්න ඕනේ. උදේ වරුව හොඳට නිදිලා ඉවරලා හවස ටියුෂන් එකෙන් ගිහිල්ලා වැඩේ කරගන්න. ඒක මම හිතන්නේ සාර්ථකයි කියලා. ටියුෂන් එකේ ඔක්කොම දෙන්න බෑ. ඔයාගේ පර්සනැලිටි හැදෙන්න අදාළ බොහෝ ක්‍රියාකාරකම් පාසල් අධ්‍යාපනය තුළ තියෙනවා. මම හැමතිස්සෙම විශ්වාස කරනවා අපි මේකෙන් හම්බ කරනවා අපේ ජීවත් වෙන්නේ මේකෙන්. මම කිසිම වෙලාවක පුද්ගලික විරුද්ධ නැහැ ටියුෂන් නවතිනවට. ටියුෂන් ගුරුවරයෙක් විදිහට මගේ විරුද්ධත්වයක් නැහැ. හරිද? මට උපාධියක් තියෙනවා. මට හිතෙනවා මට මේ මොනවා වුණත් මට හම්බ කරගන්න බැරි කමක් නැහැ කියලා මම විශ්වාස කරනවා. මට මොනවා හරි කරන්න පුළුවන් කියලා. හැබැයි මේ ටියුෂන් එක ඇතුලේ ළමයින්ගේ ජීවිතයට වෙන බලපෑම. හැබැයි ටියුෂන් එක නැති කරන එක නෙමෙයි ඒක. එක පාසලේ අධ්‍යාපනය විධිමත් කරන එක. ඒක අවුල් නිසානේ ළමයා ටියුෂන් එන්නේ. ටියුෂන් එක කවුරුන් නවත්තන්න ඕනේ නැහැ. රජයේ මැදිහත් වෙන්න ඕනේ නැහැ ටියුෂන් නවත්තන්න. අම්මලා මැදිහත් වෙන්න ඕනේ නැහැ ටියුෂන් නවත්තන්න. ටියුෂන් එක ස්වභාවික මරණයකට ලක් වෙයි. පාසල් අධ්‍යාපනය හරියට තියෙනවා නම්. ළමයාට ඒක ප්‍රමාණවත් නම්. එතන අවුල මෙතෙන්ට ඇවිත් තියෙන්නේ. ඒකට ළමයාට ඔයා හිතන්නකෝ ඔයාට සතිය දවස් 7ම සතිය දවස් 5ම හවස් වරුව ෆ්‍රී වුණා නම්. ඔයාට සෙල්ලම් කරන්න පුළුවන් නම්. ඔයාට සරුංගලයක් යවන්න කාලයක් තියෙනවා නම්. ඔයාට යාළුවොත් එක්ක ෂෙයා කරගන්න වෙලාවක් තියෙනවා. අන්න ඔයාට ළමා කාලයක් හම්බ වෙනවා. ගඟේ ඇලක් දොලක් වැවක් තියෙනවා නම්. ඒක නාන්න වෙලාවක් තියෙනවා නම්. කොටින්ම කියනවා වගේ ළමා කාලේ වාට අහිමි වෙලා තියෙනවනේ දැන්. ඒක පර්සනැලිටි ඩෙවලොප්මන්ට් පෞරුෂ වර්ධනයට ලොකු බාධාවක්. අතීතයේ තිබ්බ නැති තරම් ළමයි ડિප්‍රෙෂන් හැදිලා ඉන්නේ. විෂාදයට, කාංසාවට, මානසික රෝග වලට කවුන්සලින් ගන්න වෙලා තියෙන්නේ. මට පන්තිවල ගොඩාක් ළමයි හම්බ වෙනවා බේත් බොනවා ડિප්‍රෙෂන් වලට. ඇයි ඒ? ළමා කාලේ අහිමි වෙලා තියෙනවා. ඒක දරුණු ඛේදවාචකයක් ළමයි. ජැක්සන් කියන්නේ කතාව තමයි මේ. හරි? කියනවා එය විශ්වය පුරා පැතිරී ගිය අභාග්‍යයකි. ලෝකය ආක්‍රමණය කළ මහා විපතකි. අද්‍යතන ලෝකයේ ළමා කාලය යනු මහා වේසනයක් බවට පත්ව ඇත. ළමා වියේ සතුටක්වත් නොවිදින, ළමා අයිතීන්වත් නොවිදින, නිදහස් විඳීමේ අවසර නැති ළමයෙකු වීම යනු කුමක්දයි නොදන්නා ළමුන් අපමණ දෙනෙක් අප වටා බිහි වෙමින් බිහිව සිටිති. කාට හරි දරුවෙකුට ඉස්කෝලේ එක ලෝක ළමා දිනේ දවසේ කතාවක් කරන්න වුණොත් හරිද? ළඟ නැත්තම් මගෙන් ඉල්ලන්න මම ෆොටෝ ගහලා එවන්නම්. මේ කතාව අරන් ගිහින් ඉස්කෝලේ රැස්වීමක කරන්න පට්ට කතාවක් වෙයි කතාව. මයිකල් ජැක්සන් කරන මේ කතාව. මොකද එයා කියන්නේ ළමා වියේ සතුටක්වත් නොවිඳින, ළමා අයිතීන්වත් නොවිඳින, නිදහස විඳීමේ අවසර නැති ළමයෙකු වීම යනු කුමක්දයි නොදන්නා ළමුන් අපමණ දෙනෙක් අප වටා බිහිව සිටිති. අද නිරන්තරයෙන් ළමයින්ට දිරි දෙන්නේ ඉක්මනින් හැදී වැඩෙන්නටය. හරියට ළමා කාලය යනු මහා පීඩාකාරී අවධියක් මෙනි. මං කියන්නේ බොයිලර් කුකුල් වගේ අර දවස් ගානට නිකන් ඉක්මනට ලොක් කරනවා වගේ. ශිෂ්‍යත්වයේ ඉන්න පොඩි උන්ට අම්මලා දෙන වදයක් උදේ ඉඳන් රෑ වෙනකම් ශිෂ්‍යත්ව පාස් කරන්න. හැකිතරම් ඉක්මනින් පලා යා යුතු අවධියක් මෙනි. මේ විශේෂ සම්බන්ධයෙන් නම් මම නිසකයන් ලෝකයේ සිටින විශිෂ්ට විශේෂඥයන්ගෙන් කෙනෙකු වෙමි. මයිකල් ජැක්සන් කියනවා. අපේ අයියාගේ පොඩි එකා 4 වසරේ. අයියා ඔය ශිෂ්‍යත්ව පන්ති ගැන කතා කරද්දී අයියා කියනවා දැන්
කොල්ලා කාගේ හරි පන්තියකට යනවා. වැඩ කරලා නැත්තම් චෙක් කරලා ඔක්කොටම ගහනවලු. මට අනේ අපෝ හිතෙනවා. 4 වසරේ පොඩි උන්ට ගුරුවරයා ඒ කියන්නේ ශිෂ්‍යත්වයේ වැඩ කරලා නැත්තම් ගහනවා කියලා කිව්වහම ඒ කියන්නේ අම්මලා තාත්තලාට ඕනේ ඒක තමයි. වැඩියෙන්ම ගහන ගුරුවරයා තමයි හොඳම ගුරුවරයා. 4 වසරේ පොඩි උන්ට ගහනවා කිව්වහම ඒක මට නම් හරි අමාරුයි ළමයි. ඒක වෙනම කතාවක්. අපගේ પરම්පරාව මව්පිය දූදරු සමත්තාව නිෂ්ප්‍රභාවන ආකාරය අද්දුටු પરම්පරාවකි. දරුවන්ගේ සිත් සහ චරිත වර්ධනය සඳහා කොන්දේසි විරහිත ආදරයක් අවශ්‍ය බවට මනෝ විද්‍යාඥයෝ පුස්තකාල පිරෙන්නට පොත් පළ කරති. ඒත් සියලුම ආකාරයේ නොසලකා හැරීම නිසා අවශ්‍යයෙන්ම දරුවන්ට ඔවුන්ටම හැදී වරෙන්ට සිදු වී තිබේ. ඔවුන් ඇතිදැඩි වන්නේ එක් කලක නොබිදිය හැකි ලෙස බද්ධ වී තිබුණු සම්බන්ධතාවක් වූ දෙමව්පියන්ගෙන් අත්තම්මලා හා සීයලාගෙන් සහ පවුලේ උදවියගෙන් ඈත්වය. මේ උල්ලංඝනය කිරීම නිසා අද නව પરම්පරාව බිහි වී ඇත. අප එය ඕ પરම්පරාවය හඳුන්වමු. ඕ પરම්පරාව දැන් එක්ස් પરම්පරාවෙන් යෂ්ටිය රැගෙන ඇත. ඕ પરම්පරාව ධනයේ ජයග්‍රහණ විලාසිතා ඇඳුම් කඳුම් මෝටර රථ යනාදී සියල්ලෙන් පොහොසත්ය. ඒත් ඇතුළතින් මහා වේදනාගෙන දෙන හිස්කමක් ඔවුන් තුල ඇත. අපගේ පපුවේ ඇති කුහරය, අප තුල ඇති හිස්කම, අප තුල ඇති ශූන්‍ය බව පවතින්නේ වරක ස්පන්දනය වූ හදවත තිබී ස්ථානයේ සහ ආදරය ලැබුම්ගත් ස්ථානයේහිමය. සැබවින් වේදනාව විඳින්නේ දරුවන් පමණක් නොවේ, දෙමව්පියෝද වේදනාව විඳිති. දරුවන්ගේ ශරීරය තුල අප කුඩා වැඩිහිටියන් නිර්මාණය කරන විට අප තුල ඇති ළමා ගති නැතිව යයි. හොඳට අහගන්න කිව්ව වාක්‍යය සරයක්. දරුවන්ගේ ශරීර තුල අප කුඩා වැඩිහිටියන් නිර්මාණය කරන විට අප තුල ඇති ළමා ගතිය නැතිව යයි. වැඩිහිටි වියේදී ඌව රැකගන්නට වටිනා ළමයින්ගේ බඳු ගති ලක්ෂණ තිබේ. මට දරුණුම වේදනාව තියෙන මගේ විශ්වවිද්‍යාල ජීවිතය සම්බන්ධයෙන්. මට කැම්පස් එකේ කිසිම වැඩකට ඉන්න හම්බෙලා නැහැ කවදාවත්. මට සල්ලි හෙවීමේ අවශ්‍යතාවයක් තිබුණා. මට ගෙදර අයට මට දෙන්න සල්ලි තිබුණේ නැහැ ගෙදර අයට. මට මගේ වියදම හොයාගන්න උනා. මම ඒ නිසා කැම්පස් එකේ පළවෙනි අවුරුද්දේදී ටියුෂන් පටන් ගන්නෙ. ලෙක්චර් එක ඉවර වෙච්ච ගමන් මං ක්ලාස් වලට එනවා. හරිද? කිසිම කැම්පස් එකේ බාහිර වැඩකට ඉඳලා නැහැ. සමහර ලෙක්චර්ස් වලට එක දවසක්වත් හිටපු නැති ලෙක්චර්ස් උත් තියෙනවා. මගේ දක්ෂතාවයෙන් මම වැඩේ කොට දාගත්තේ ඒවා. හැබැයි ආයෙත් කියනවා මේ තරංග ඇතුලේ අර මගේ බැජ් එකේ හිටිය ළමයි යාළුවෝ ඔය පහුගිය දවසක මං කිව්වා අපේ විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක් නැති වුණා ගායන්ත සර් ඇක්සිඩන්ට් එකකින්. මලගෙදරට ගියාම යාළුවෝ ඔක්කොම අය මන් දිහා පුදුමෙන් බලනවා. ඒ කියන්නේ එයාලා කසාද බැඳලා දරුවෝ හදලා ප්‍රශ්න ඇති වෙලා ඇදිලා ගිහින් මං ඒ කාලේ හිටියට වඩා මං හිතනවා මම සමහරට ලස්සන වෙලා ඇති කියලා. ඒකට හේතුව සමහරට අර මම මහන්සි වෙනවා. හැබැයි යම් සපවත් ජීවිතයක් ගත කරනවා සමහර ලාවට. හරිද? එතකොට යාළුවෝ සම්බන්ධයෙන් ගත්තාම අර එයාලට තේරෙනවා මම ආර්ථික වශයෙන් පෝසත් කියලා. එයාලා ආසාවෙන් මගේ වාහනේ දිහා බලනවා. කතා කරනවා ඒ ගැන. ඊට මම ඒ පැත්ත ජයග්‍රහණය කරලා දෙනවා. හැබැයි මට පොඩි වේදනාවක් ඇල්ලක් තියෙනවා. මට කැම්පස් එකේ ජීවිතය හිමිවීම සම්බන්ධව. ගායන්තසගේ මලගෙදරදී සමහර ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චර්ස් හම්බුනහම පුලස්ටිව අපි දැකලා නැහැ නේ වගේ කියපු අය හිටියා සමහර අය. මම වැඩි කැම්පස් එකේ රැඳුන අඩුයි මිස් මේ ටියුෂන් එකේ හිටියේ කියලා එහෙම කියපු වෙලාවල් තියෙනවා. ඒක තමයි කතාව. ඉතින් සැබවින් වේදනාව විඳින්නේ දරුවක් එක්ක කිව්ව නෝනාවරණි මහත්තුරුනි ආදරය යනු මානව පවුලෙහි වඩාත්ම වටිනා උරුමයයි. පොහොසත්ම දායාදයයි. ස්වර්ණමය නෛසර්ගික ප්‍රවේණියයි. එම්ම එක් પરම්පරාවකින් තවත් પરම්පරාවකට බාර දෙන මාහැඟි වස්තුවයි. අද අප භුක්ති විඳින්නා වූ සැප සම්පත් අපට පෙර પરම්පරාවට නොතිබෙන්නට ඇත. ඔවුන්ගේ නිවාස වලට විදුලි බලය නොතිබෙන්නට ඇත. සුව පහසු නැති කුඩා කාමරයක ඔවුන්ගේ දරුවන් බොහෝ දෙනා ගුලි ගැසී සිටින්නට ඇත. එහෙත් එම නිවෙස්වල අඳුරක් තිබුණේ නැත. ඒවාට ශීතලක් නොදැනෙන්නට ඇත. ඒ නිවෙස්වල ආදරයේ උණුසුම දැල්වෙන්නට ඇත. මේ ගැඹුර තේරෙනවද? ලයිට් නැති වෙන්න ඇති. ශීතකරණ නැති වෙන්න ඇති. හැබැයි ඒ ගෙවල් වල ආදරය තිබ්බා. එයාලා එකට බැඳිලා හිටියා. අපේ ගෙවල් වල සැප පහසුකම් ටික තියෙනවා. අම්මට පුතත් එක්ක කතා කරන්න, පුතාට අම්මත් එක්ක කතා කරන්න වෙලාවක් නැහැ. බිසී වෙලා. දෙමව්පිය දූදරු සම්බන්ධතා ගිලිහිලා. නමුත් එම නිවසේ මිනිස් හදවතෙහි උණුසුම් වන්නට ඇත. සුඛ විහරණය හා සමාජ තත්ත්වයේ පිළිබඳ බැඳීම් නැති දෙමව්පියෝ සිය දරුවන්ට ඔවුන්ගේ ජීවිතවල මුල් තැන දුන්හ. මට මේ සිද්ධිය කියද්දි මතක් වෙනවා මං කලින් දවසේ කියලා තියෙනවද දන්නේ නැහැ. රාවේ පත්තරේ මං එක දවසක් ලිපියක් කියවුවා. අම්මයි තාත්තයි දෙන්නම විශේෂඥ වෛද්‍යවරු. හරිද? ගෙදර දෙපැත්තේ ඩිස්පෙන්සරි දෙකක් දාගෙන දෙන්නම හවසයි උදේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා.
උදේ ළමයි ඇහැරෙද්දි අම්මයි තාත්තයි දෙන්නම ගිහිල්ලා සර්වන්ට්ලා බලා ගන්නවා. හවස් ඇවිල්ලා යාලා දෙන්නගේ රූම් දෙකේ ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරනවා දෙන්නා විශේෂඥ වෛද්‍යවරු. හරිද? රැට යාලා රූම් එකට එද්දි ළමයි නිදි 10 පහුවෙලා. 8 හවස 6ට විතර පටන් 4ට විතර පටන් ගත්තම රෑ 10 විතරම ප්‍රැක්ටිස් කරනවා. එක දවසක් මේ අම්මයි තාත්තයි දෙන්න මේ ડોක්ටර්ස්ලා දෙන්න දෙපැත්තේ රූම් දෙකේ ඉන්න දෙන්න බලනවා. එක ලෙඩෙක්වත් නැහැ. එක ලෙඩෙක්වත් නැහැ. එහෙම වෙන්න බෑනේ කීයටවත්. සර්වන්ට්ලාට කියනවා පොඩ්ඩක් හොයලා බලන්න ඇයි ලෙඩු නැති කියලා. පස්සේ සර්වන්ට්ලාට හම්බෙනවා ගේට් එකේ බෝඩ් එකක් ගහලා තියෙනවා. අද දින ලෙඩුන් බලනු නොලැබේ කියලා. කවුද මේ බෝඩ් එක දැම්මේ කියලා බැලුවාම අන්තිමට හොයන් ගියාම හම්බෙනවා ළමයි දෙන්න එකතු වෙලා දාලා තියෙන්නේ. ළමයි දෙන්න අම්මට ඒ තාත්තට යෝජනා කරනවා අද අපි දෙන්නව බලන්න කියලා. ඛේදවාචකයක් නෙමෙයිද කියන්නකො ළමයි. අද ලෙඩ්ඩු බලන්න එපා. අදවත් ඔයාලා අපි දෙන්නව බලන්න කියලා ළමයි ඉල්ලීමක් කරනවා. ළමයි තමයි බෝඩ් එක දාලා තින්නේ. අද දින ලෙඩුන් බලනු ලැබේ කියලා. එනවා සල්ලි හම්බ කරන්න ඇබ්බැහි වුණාම ඇතිවීමක් නෑ. ඒක හොය හොයා යනවා ඉස්සරහට. සමහරට ජීවිතයේ ඕනම දේවල් මිස් වෙලා ඉවරයි. ඔබ සියලු දෙනා දන්නා පරිදි තෝමස් ජෙෆර්සන් අහිමි කළ නොහැකි අයිතීන් යනුවෙන් සඳහන් කළ දේ ගැන අප දෙරට එකඟ නොවේ. එහෙත් ඇමරිකානුවන් වන අප හා බ්‍රිතාන්‍යයන් වන ඔබ දරුවන්ට අහිමි කළ නොහැකි අයිතීන් සම්බන්ධයෙන් නම් අර්බුදයක් ඇති කරගත්තේ නැත. මේ අයිතීන් අහිමි වීමෙන් ලොව පුරා සිටින දරුවන්ට ළමා කල සතුට සහ ආදරය හිමි වී ඇත. මා මේ ගැන සිතන විට මගේ දරුවන් මා ගැන අකාරුණිකව නොසිතනු ඇතයි මගේ අඩලුහුඩුකම් ගැන සමාව දෙනු ඇතයි සිතන විට මට මගේ පියා ගැන සිතන්නට බල කරයි. ඔහු මට ආදරය කරන්නට ඇතැයි සිතන්නට මට මා තුලින් බල කෙරෙයි. ඔහු මට ආදරය කළේය. මම ඒ දනිමි. මා කුඩා කල පැන් රස කන්නට ලොල් කළෙමි. මගේ ප්‍රියතම පැන් රස ආහාරය වූයේ ඩෝනට්ය. ඒ මගේ පියා දැන සිටියේය. සති කිහිපයකට වරක් කුස්සියේ කවුන්ටරේ මත සීනි තැවරූ ඩෝනට් බෑගයක් දක්නට තිබේ. එහි කිසිදු සටහනක් නැත. පැහැදිලි කිරීමක් නැත. ඩෝනට්ස් පමණකි. ඒ නත්තල් සීයා ගෙන්න පරිත්‍යාගයක් බඳුය. සමහර විටක මට රාත්‍රිය අවදිව සිට ඔහු ඒ නියමිත ස්ථානයේ තබන වේලාව දැහ ගන්නට සිටෙයි. එහෙන් නත්තල් සීයා මෙන් ඔහු නැවත නොයනු ඇතැයි බියෙන් සිටින්නාක් මෙන් මම බියෙන් සිටියෙමි. මගේ පියාට ඒ රහසේ කරන්නට ඕනෑ විය. ඒ කිසිවෙකු දකින්නට ඔහු කැමති වූයේ නැත. ඔහු මිනිස් හැඟීම් පෙන්වීමට බියෙන් සිටියේය. එක් ඔහුට මිනිස් හැඟීම් වැටහුණේ නැත. එසේ නැත්නම් මිනිස් හැඟීම් සමග ගනුදෙනු කරන ආකාරය ඔහු දැන සිටියේ නැත. ඒ ඩෝනට්ස් වලට මගේ ඇති කැමැත්ත ඔහු දැන සිටියේය. මේ මතකයන් අවදි කරන විට තව බොහෝ දේ මගේ මතකයට ගලා එයි. මගේ පියා කල කී දෑ ගැන මතකය අමිහිරිව්වත් මගේ පියා තමාට හැකි පමණින් අප වෙනුවෙන් කටයුතු කළේය. එබැවින් අද මේ සන්ධ්‍යාවේම අවධානය යොමු කරන්නේ මගේ පියා නොකළ දේ ගැන නොවේ. ඔහු අප වෙනුවෙන් කළ දේ හා ඔහුගේම පෞද්ගලික අභියෝගයන් වෙතය. මට ඔහු විවේචනය කිරීම නැවැත්වීමට අවශ්‍යය. මගේ පියා දකුණෙහි ඉතා දුගී පවුලකින් පැවතෙන්නෙකු යන කාරණාව මට සිහිපත් විය. ඔහු හැදුනේ වැඩුනේ ආර්ථික අවපාතයක් තිබුණු අවස්ථාවෙහි වූ අතර ඔහුගේ පියා සිය දරුවන් පෝෂණය කිරීම සඳහා අසීරු අරගලයකදී සිටියේය. මගේ සීයා මගේ පියා සහ ඔහුගේ සහෝදරයන් හදා වඩාගත් ඉතා දැඩි පාලනයක් යටතේය. දකුණේ මිනිසෙකු ලෙස ආත්ම ගරුත්වයේ හෝ අපේක්ෂා විරහිතව දෙවනි තැනහිලා සැලකූ මිනිසෙකුගේ ජීවිතය කෙබඳු විය හැකිදයි කිසිවෙකුට උපකල්පනය කළ හැකිද? MTV රූපවාහිනිය වෙනුවෙන් ගී ගයූ පළමු කළු ඇමරිකානුවා මා වූ අතර එකලේ බෙහෙවින් කතාබහට ලක් වූ කරුණක් විය. ඒ 1990 ගණන් වලය. මගේ පියා ඉන්දියානා ප්‍රදේශයට සංක්‍රමණය වූ අතර ඔහුට ඔහුගේම විශාල පවුලක් විය. ඔහු සිය දරු පවුල පෝෂණය කිරීම සඳහා බෙහෙවින් වෙහෙස මහන්සි වැඩ කළේය. එසේ වැඩ කිරීමෙන් ඔහුගේ පෙනහළු දුර්වල විය. ඔහුගේ ආත්මය පිරිහී ගියේය. ඔහු මේ සියල්ල කළේ පවුල පෝෂණය කිරීම සඳහාය. ඉතින් ඔහුට සිය හැඟීම් පිටතට පෙන්වීමට අපහසු වීම පුදුමයක්ද? ඔහුගේ හදවත දැඩි කර ගැනීම පුදුමයක්ද? සියල්ලට වඩා සිය පුත්‍රයන් කලාකරුවන් ලෙස ගායකයන් ලෙස සාර්ථකත්වයේ කරා දැඩි ලෙස යොමු කරවීම පුදුමයට කරුණක්ද? ගරුත්වයක් නොමැති දුගී දුප්පත්කමින් පීඩා විඳි ජීවිතයකින් තම දරුවන් මුදවා ගැනීමට ඔහු එමගින් අපේක්ෂා කිරීම පුදුමයට කරුණක්ද? මගේ පියාගේ කර්කශභාවය ඔහු ආදරය ප්‍රකාශ කරන ආකාරයයි සිතන්නට මම පටන් ගත්තෙමි. මට මතක තියෙනවා එහෙනම් මම අපේ තාත්තා සම්බන්ධයෙන් කතා කරන්න එහෙම කැමති නෑ. මටත් තියෙන එහෙම අමහිරි මතකයන්. අපේ තාත්තා ගොවිතැන් වැඩ කරේ, කුඹුරු වැඩ කරේ. ඒ කියන්නේ ගුටි කාලා ඇති අසනීපයක් හැදිලා හරි කමන්නේ කුඹුරට ගියාම වෙලට ගියාම එයා වෙලේ වැඩ කරමින් හිටියොත් අනිවාර්යෙන් ලෙඩ අදාළ නෑ. කුඹුරට බහින්න ඕනේ වැඩ කරන්න. එයා කියලා කියන්නේ වැඩ බලන්න කුඹුරට එන්න ඕනේ නෑ කියලා. උදැල්ලෙන් දමලා ගහන જાතිය මිනිස්සෙක් අපේ තාත්තා.
මං එහෙම තාත්තෙන් ගුටි කාලා තියෙනවා ඒ කාලේ. හරි. අතට අහුුනේ මොකද්ද? ඒකෙන් දමලා ගහනවා. හරිද? එයාට එකක්වත් අදාළ නැහැ. වැඩ බලන් දෙන්න ඕනේ. ආවනම් බහැපන් වෙලට. ඒ කියන්නේ මට ඔය මං හිතනවා සදීෂ මං වැඩ කරන හැටි තේනවනේ. මං ඒකට එක පැත්තකින් ඒ දවස්වල තරහක් තිබ්බේ. හැබැයි අනිත් පැත්තෙන් ගත්තහම පොඩි ගෞරව කැලලකුත් හැදෙනවා. මාත් එක හැරෙන්නවත් බෑනේ කාටවත් වැඩ කරන එක සම්බන්ධයෙන්. මට ඒ වැඩ කරන කැපැසිටි එක එන්නේ තාත්තගෙන්. චූටි කාලේ ඔය 6 7 ඉන්න කාලවල මරෝලා වැඩ ගත්ත තාත්තා අපෙන්. මාත් එක්ක වැඩ කරන්න පුළුවන් අපේ අයියට විතරයි එළිය මම දැකලා තියෙන්නේ. ඒ කියන්නේ මේ උගන්නන එක බර වැඩක් නෙමෙයිනේ. බර වැඩි කිරීම සම්බන්ධයෙන් ගත්තාම මාත් එක්ක එක්කෙනෙකුටවත් හැරෙන්නවත් බෑ මහන්සි කියන ඒවා සම්බන්ධයෙන්. මාත් එක්ක එහෙම හැරෙන්න හරි වැඩ කරන්න පුළුවන් කෙනෙක් මගේ ජීවිතේ මට හම්බෙලා තියෙන්නේ අපේ අයියා විතරයි. මට අයියත් එක්ක වැඩ කරන්න පුළුවන් සෙට්. මට අනිත් අයත් එක්ක වැඩ කරද්දි සමහරට තරහ යනවා. ඒ කියන්නේ කම්මැලි නම් එහෙම මට තරහ යනවා. එතකොට අපේ අයියට සෙට් වෙන්නේ වැඩ කරන්න මාව. ඉතින් අපි දෙන්න සෙට් වුණා කියන්නේ ආයේ කාටවත් හැරෙන්නවත් බෑ. ඒ දෙකම පිටිපස්සේ ඉන්නේ තාත්තා. ඒ කියන්නේ අපි දෙන්නව අවුව වැස්ස අනම්මනම් අදාළ නැහැ. මරෝලා තියෙනවා පොඩි කාලේ. හරිද? මම ඒක නිකන් සරල උදාහරණයක් කිව්වොත් එහෙම ළමයි ගෙදර සීපෑන් එකක් තිබ්බ ට්‍රැක්ටරයක්. රෝද තුනේ අර පිටිපස්සේ යකඩ සීට් එක මං 6 වසර විතර මට ඒක අර සීපෑන් එක කියන්නේ ඔය ගෙවල් වල එහෙම දන්න ළමයි ඉන්නවනම් එහෙම ඒක ස්ටාර්ට් කරන්න බෑ වෙන හයියක් ඕනේ කරකොල ස්ටාර්ට් කරන්න. කවුරු හරි ලව්ව ස්ටාර්ට් කරවලා කුඹුරට දානවා. වැඩ කරන්න පුළුවන්. උදේ ඉඳන් රෑ වෙනකන් හාලා රෑට ලයිට් දාගෙන රෑ 11 12 වෙනකන් වැඩ කරනවා. අක්කර ගණන් හානවා එක දිගට. දියපට්ට දානවා යකඩ සීට් එක උඩ ගැස්සිලා ඉඳලා දවසම. එච්චරට මරවලා තියෙනවා තාත්තා අපිව. වැඩ කිරීම සම්බන්ධයෙන්. හරි. ඒක නවතින්න බෑ. ඒ කියන්නේ මොනවා හරි වෙලා මහන්සි නම් ඵලයන් ගෙදර. ඉන්න වැඩ බලන් ඉන්න ඕනේ නෑ වෙලේ ඵලයන් ගෙදර. ඒ જાතිය එහෙමයි. හැබැයි ඒ දවස්වල ඒක එන අමාරුයි. ඒ කියන්නේ අර එන තරහක් එන්නේ තාත්තා සම්බන්ධී කාලේ. හැබැයි දැන් හිතනවා අපි එහෙම මරවල වැඩ කරපු අය ප්‍රතිඵල විදිහට තමයි අපිට මෙහෙම ෆේස් කරන්න පුළුවන් මේවට කියලා. එහෙනම් මං අර අපි කියන්නේ අපි පැදුරේ ඉඳන් ආවහම අපිට අහිමි වෙන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒක හම්බෙන්නේ ඒකත් එක තමයි මට මේ මයිකල් ජැක්සන් මේ කතාව කියද්දි මතක් වෙන්නේ ඒක. මගේ පියාගේ කර්කශභාවය, ඔහු ආදරේ ප්‍රකාශ කරන ආකාරයේ සිතන්න මම පටන් ගත්තෙමි. ඔහු මා ජයග්‍රහණය කරා තල්ලු කළේ මට ආදරය කළ බැවිනි. සිය දූ දරුවන් අන් අයගේ මදි පුංචි කම් වලට ගොදුරු වීමට ඔහු ඉඩ තැබුවේ නැත. අද වන විට මට ඒ දැනෙන්නේ ආශිර්වාදයක් ලෙසිනි. අවසන මගේ කෝපය ලැබුම්ගත් ස්ථානයේ සමාව ලැබුම් ගත්තේය. මමත් කාලයක් තිබ්බ තාත්තට වෛර කරපු. හැබැයි මම ඒකයි කිව්වේ දැන් ඒක පොඩි ආශිර්වාදයක් වෙනවා. වෛරයේ තිබුණු තැන මම සංහිඳියාව දුටු වෙමි. මගේ මූලික කෝපයේ කෙමෙන් පහ වූ සමාව දීමේ මාවතට මම එළඹ සිටිමි. මෙයින් දශකයට පෙර මම පුණ්‍යායතනය ආරම්භ කළෙමි. ලෝකයේ සුවපත් කරන තැන කියන අර්ථය වුණොත් පුණ්‍යායතනයක් හදනවා මයිකල් ජැක්සන්. මෙම නාමය මාගේ හදවතින් පැන නැගුණකි. ශමුලි පසුව පෙන්වා දුන් පරිදි මෙම වචන දෙක පරණ ටෙස්ටමේන්තුවේ වැදගත් තැනක්ගත් වචන දෙකකි. හරි මහා ජනසංහාර හා යුද්ධයන් පිරී පැවති මේ පොළොවතලෙහි මේ වචන දෙකට අනුව ලෝකයේ සංහිඳියාවක් ඇති කළ හැකිදයි මා සැබවින් විශ්වාස කළේද. කොලොම්බියාවලදී කලාක් මෙන් තම පන්තියේ සිටින සගයන් වෙඩි තබා මරා දමන පාසල් දරුවන් පාසල් වලට අවියා විදරගෙන යන දරුවන් පුනරුත්ථාපනය කළ හැකියි මා සිතන්නේ යයි ඔබ සිතන්නේද. නිරායුධ කුඩා දරුවන් ජෙමි බග්ලර් ශෝකාන්තයේදී මෙන් මරා දමන ළමයින් පුනරුත්ථාපනය කළ හැකියි මා සිතන බව ඔබ සිතන්නේද. ඔව් මම එසේ විශ්වාස කරමි. එසේ විශ්වාස නොකරන්නේ නම් අද මා මෙතන නැත. ඒ සියල්ල ආරම්භ වන්නේ සමාව දීම තුලය. ලෝකයේ සංහිඳියාව හදන්නට නම් අප පළමුව එසේ සංහිඳී සිටිය යුතුය. ළමයින්ට සංහිඳියාව ගෙන්නට නම් පළමුව අප තුල සිටින ළමයාට සංහිඳියාව අත්කර දිය යුතුය. මට සම්පූර්ණ මිනිසෙකු වීමටත් කොන්දේසි විරහිත ආදරයේ දරුවන්ට පුදෙන පියෙකු වීමටත් මගේම ළමා කාලයේ බියකරු සිහින පළමුව පළවා හැරිය යුතුය. මම ඊට අවධාරණෙන් දෙයක් කියනවා. මම එක තැනක මට මතකයි මම ඇහුවා මම මේක මීට කලිනුත් කියලා ඇති. ඔයා පොලිමක ඉද්දී පිටිපස්සෙන් පොලිම තල්ලු වෙනවා නම් අපි බොහෝ වෙලාවට කරන්නේ පුතේ ඒ තල්ලුව ඉස්සරහ කෙනාට දෙන එක. අපිට මිදෙන්න තියෙන ලේසියම විදිහ තමයි පිටිපස්සෙන් එන තල්ලුව ඉස්සරහ කෙනාට දුන්නාම තල්ලුව දිගටම යනවා ඔයාට ලේසි. හැබැයි කාට හරි පුළුවන් නම් අර පිටිපස්සෙන් එන තල්ලුව තමන්ගේ ගාව නවත්ත ගන්න කියන අමාරු වැඩක් ඈ. තමන් බර දාලා අල්ලන් ඉන්න ඕනේ තල්ලුව ඉස්සරහට යන්න තමන් දරා ගන්නවා. ඒක පොළොවට දීලා. හැබැයි එතනින් එහාට ඔක්කොම සුවපත් වෙනවා.
එතනින් ඉස්සරහට ඒ ප්‍රෙෂර් එක එන්නේ නැහැ. ඔයා පීඩනේ දරාගෙන, ඔයා නතර කරනවා එන තල්ලුව. ඒක පට්ට වැඩක්. අමාරු වැඩක්. මේ අපි ගත කරමින් ඉන්නේ ඔයාට උගන්වපු කවුරු හරි ගුරුවරයා ඔයාට උගන්වලා තියෙන්නේ ගහලා බැනලා නම් ඔයා ගුරුවරයෙක් වුණාමත් ඔයාගේ උන්ට ඔයා උගන්වන්නේ ගහලා බැනලා. දැන් මේක පොලිමන්නේ. සීයා ඔයාගේ තාත්තව හදලා තියෙන්නේ ගහලා නම් අමානුෂික විදිහට පහර දීලා නම් ඔයාගේ තාත්තා ඔයාව හදන්නෙත් ගහලා. එයා එතනින් හටයක් විශ්වාස කරන්නේ නැහැ. එයා කියනවා එහෙනම් මේක මොකද්ද? එයා එහෙනම් මේ පොර ටෝක්යක් විදිහට කියනවා. අපේ තාත්තලා අපිට ගහපු හැටියට තොපි අපි එහෙම තොපිට ගැහුවොත් එහෙම තොපි ඉන්නේ නැහැ. ඒ වගේ කියනවනේ. තේරෙනවද කියන එක? ඒ කියන්නේ මේ ජෙනරේෂන් එකෙන් ජෙනරේෂන් අර ඇරියස් ටික කවර් කරන් එනවා වගේ එකක්. අපි කවුරු හරි එක ජෙනරේෂන් එකක් වරද්දක් නැතර කළොත් ඒක තෙන් එහාට අනේක නවතිනවා ළමයි. හැබැයි තල්ලුව දරා ගන්න එක පට්ට අමාරු වැඩක්. හැබැයි කවුරු හෝ දරාගත යුතුම තමයි. මේ දරා ගන්න ජෙනරේෂන් එක තමයි බර ජෙනරේෂන් එක. ඒක කියන අමාරු වැඩක්. දැන් මයිකල් ජැක්සන් කියනවා මං කියන්නේ පුද්ගලිකව මට තාත්තා සම්බන්ධයෙන් පට්ට විවේචන ගොඩක් තියෙනවා. මං O level ඉවර කරපු දවසේ ඉඳන් A level ඉවර කරපු දවසේ ඉඳන් නෑ A level උත් මං ක්ලාස් 3ම ෆ්‍රී කාඩ් ගියේ. හරිද? මං ගෙදරින් 7ක් සල්ලි අරන් නෑ. මගේ වියදම් ඔක්කොම මට හොයා ගන්න උනා. තාත්තෙක් වෙන එක පට්ට වගකීමක්. ළමයි වෙනුවෙන් ඒ කැපකිරීම ටික කරන්න බැරි නම් ළමයිගේ ජීවිත එන අමාරු වෙනවනේ. ළමයට උගන්වන්න ඕනේ, උගේ අනාගතය හදන්න ඕනේ, ඌ වෙනුවෙන් කැපකිරීම කරන්න ඕනේ. හරිද? හැබැයි මම විශ්වාස කරනවා තාත්තත් එක්ක වෛරයක් හදාගන්න නෙමෙයි. ඒ සමාව දීම ඇතුළේ විතරයි. මම පුද්ගලිකව ගත්තොත් මම දන්නේ මගේ ජීවිතේ එහෙම ඉස්සරහා එහෙම කියන්න බෑ. හරිද? ඒ කියන්නේ නරකම තාත්තලා හිට මං සිංහ බහුවකේදී කිව්වා නරකම තාත්තෙක් හිටපු කෙනෙකුට තමයි කවදාරි හොඳම තාත්තෙක් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ තාත්තගෙන් ඔයාගේ හිත රිදිච්ච තැන් එකක්වත් ඔයාගේ දරුවෙකුට කවදාවත් දෙන්න එපා. බලන්න මේක හරි ලස්සන මයිකල් ජැක්සන් කියනවා. හරිද? මට සම්පූර්ණ මිනිස්සෙකු වීමටත් කොන්දේ සිරහිත ආදරයේ දරුවන්ට පුද්දෙන පියෙකු වීමටත් මගේම ළමා කාලේ බියකරු සිහින පළමුව පළමා හැරිය යුතුය. මම මගේ ඇතුලේ තියෙන ඇරියස් ටික පළවා හැරියොත් විතරයි මට හොඳ තාත්තෙක් වෙන්න පුළුවන් කවදා හරි දවසේ. දැන් එක සමාව දෙන්න වෙනවා අපිට වැඩිහිටි පරම්පරාවට. අද මේ ඔබ සියලු දෙනාට කරන්නට ආරාධනා කරන්නේ එයයි. දස පනතෙන් පස්වෙනි පනත ගැන ඔබගේ විශේෂ අවධානය යොමු කරන්න. දෙමව්පියන් සම්බන්ධයෙන් නිගමන වලට නොලැබෙන්න ඔවුන්ට සැකේ වාසිය ලබා දෙන්න. තාත්තව ප්‍රශ්න කරන්න එපා. එයාට සමාව දෙන්න. මගේ පියා පිළිබඳ නිගමන වලට එළඹීම නවතා මගේ පියාට මා සමාව දෙන්නේ ඒ අනුවය. මම දැන් මේ තාත්තා ගැන කේස් එක ඇදින්දි ඇවිස්සෙනවනේ. මම අපේ තාත්තත් එක්ක රණ්ඩු වෙලා තියෙනවා ගෙදර ළමයි. අපි දෙන්න අහසයි පොළොවයි වගේ. මම නැකත් විශ්වාස කරන්නේ නැහැ. කේන්දර විශ්වාස කරන්නේ නැහැ. අධිහෝනියම් විශ්වාස කරන්නේ නැහැ. කිසිවක් විශ්වාස කරන්නේ නැහැ. හැබැයි මම ප්‍රතිපත්තිගරුක මිනිස්සෙක්. මගේ වාහන කිසිම එකක ඉස්සරහා බුදු පිළිම නැහැ. අපි මම වගකීමෙන් කියනවා මම මගේ ජීවිතයේ අවුරුදු 10කින්වත් මම මදුරුවෙක්වත් මරලා නැහැ. මගේ කොයිට කලින් පන්ති කොහෙරි කියලා තියෙනවා. මම සත්තු මරන්නේ නැහැ කියන එක. මට මතකයි එක මොහොතක මගේ කාමරයේ බිත්තියේ ඇඳට උඩින් ওই තරුණයා පත්තරෙන් හරි මොකක් හරි එකකින් දුන්න චේ ගුවෙරගේ ෆොටෝ එකක් ගහලා තිබ්බා. මං චේගේ ඩයරි කියවලා, බොලිවියානු දිනපොත කියවලා. හරිද? මං සෑහෙන පොත් කියවලාමයි ඒ කාලේ. මං අදටත් විශ්වාස කරන්නේ මම මෙතන ඉන්නේ හින්දා කියලා. අපේ තාත්තා චේගේ ෆොටෝ එක දැකලා මට ගෙදර කෑ ගහනවා. "තෝ ගලවපන් ඕක. කාලකන්ණි මිනිමරුව උන් තමයි මේ රටේ මිනිස්සු 88 89 මැරුවේ." තාත්තගේ දැනුම ෆොටෝ එක ගලවහන් නැත්තම් ගෙදරින් යන්න කියලා ඉවරලා. මං ගලවන්නේ අපේ අම්මා තමයි උඩ මැදට පැනලා ඉවරලා ඕක බැලන්ස් කරන්නේ. හරිද? දැන් අපි දෙන්න දිගටම ඔහම ඇරියස්. එයා මට සමහරට වෙලාවක් බල්ලි වෙලා දකුණු කකුල ඉස්සරහට තියලා විභාගෙ ලියන්න යන්න කිව්වොත් මාත් ඉතින් පොඩි ආතල්ලයක් ගන්නවා වම් කකුල ඉස්සරහට තියලා ගිහින් විභාගෙ ලියලා පෙන්නනවා. හරිද? රණ්ඩු එක දිගට ඒ දවස්වල මටත් ඉතින් ඒ කාලේ තේරුම් නැන්නේ. අපි දෙන්න එන තාරක එහෙම. ඉතින් මං ඇත්තටම මගේ ජීවිතේ මට මතකයි මං එක දවසක තාත්තගෙන් මේ එක දවසක් තාත්තයි මම රණ්ඩු වෙන තැනක මම තාත්තට දුක හිතෙන දෙයක් මගේ අතින් කියවුණා. මම එක තැන ගැහුවා. තාත්තගෙන් කියන මල්ලම පැනලා මට එහෙම තරහ යනවා අඩුයි. මල්ලම පැනලා ඇහුවා. ඔයා හිතන විදිහට මම හිතන්න ඕනේ නම් ඔයා කරන දේවල් මම කරන්න ඕන නම් ඇයි ඔයා මට ඉගැන්නුවේ? ඇයි මම කැම්පස් යවුවේ? මොකද මට එයා බයිදින කැත වචනයක් පාවිච්චි කරනවා. විශ්වවිද්‍යාලෙ ගිහින් මගේ ඔළුව වෙනස් වෙලා කියලා වගේ කැත වචන කියනවා සමහර ලාවට. මට ඒක න රිදෙන එකක්. මම එයාගෙන් අහනවා ඔයා හිතන විදිහට මං හිතන්න ඕන නම් ඔයා කරන ඒවාම කරන්න ඕන නම් මොකටද ඔයා මට ඉගැන්නුවේ?
ඒක කීයටවත් අසීතු එකක් නෙමේ. හැබැයි මගේ අතින් කියුණා තරහ ගිහිල්ලා. එයා වචනයක්වත් ඉතින් එහාට කිව්වේ නැහැ. අපි දෙන්න රණ්ඩුවෙමින් හිටියේ. දඩස් ගාලා එයා ගොළු වුණා. පස්සේ මට මං වාහනේට මං ගෙදර මහ ගෙදර ගිය වෙලාවක හරිද? මං වාහනේ නැගලා ගෙදර එද්දි මං ආපහු කල්පනා කළා ඒක මම කියන්නේ නැතුව ඉන්න තිබ්බ වචනයක් කියලා. තරහ ගිහින් කියවෙච්ච එකක්. මට ඇඬුණා ඇත්තටම ළමයි වාහනේ ඇතුළේ මගේ ඇස්වලට කඳුළු පිරුණා මං තාත්තගෙන් එක ඇහුව එක වැරදි කියලා. ඇයි ඔයා මට ඉගැන්නුවේ වගේක් ඇහුවාම එයාගෙන් එයාට නිකන් මං දන්නේ නැහැ නිකන් මට ඒ දැනුණ එන වේදනාව. දැන් ඔහොම අපි දෙන්න දිගටම කරේ එහෙම තමයි. මට මතකයි තාත්තට පළවෙනි පාර heart attack එක ඇවිල්ලා හොස්පිටල් එකේ ඉද්දි මං කිව්ව දිගටම මට එහෙම ආර්ථික ප්‍රශ්න තිබ්බා කියලා. මං A level ලියලා 3 years ඒ තුනක් අරගෙන කැම්පස් යන්න මං කාගිල්ස් එකේ අයිස් පැක් කරනවා. ප්‍රොඩක්ෂන් එකේ කැම්පස් එකෙන් ලියුම් එනකම්. එහෙමෙදි තමයි තාත්තට heart attack එක ඇවිල්ලා හොස්පිටල් ඇඩ්මිට් කරා කියලා දැනගන්නේ. මගේ ගාව විතරයි ගෙදර සල්ලි තියෙන්නේ. මම වෑන් එකක් හයර් කරන් ගෙදර අයත් එක්ක මහරෑ යනවා. එයා ඒකට පොළොන්නරුවේ හිටියේ මහා හොස්පිටල් එකේ. මං හොස්පිටල් යනවා තාත්තව බලන්න ගෙදර අයත් එක්ක. අයියයි මායි දෙන්න අපි දෙන්න සති දෙකක් විතර තාත්තා ළඟ මාරුවෙන් මාරුවට ළඟ ඉන්නවා. නැවත මෙහෙ එක්කන් ආවට පස්සේ ගම්පහ එක්කන් ආවට පස්සේ අදටත් එයාට කිරි එක බේත් ටික ඔක්කොම අරන් දෙනවා සහ දැන් එයාගේ ඒවට මම ප්‍රතිතර්ක ඉදිරිපත් කරන මොහොතක නෙමෙයි ඉන්නේ. එයා තාමත් එයාගේ විශ්වාස ටික දරාගෙන ඉන්නවා. එයා දේශපාලනිකව මේ පාරක් චංග දුන්නේ මම හිතන රනිල් වික්‍රමසිංහට. මම NPP එකේ වේදිකාවේ පවා කතා පවත්වන තැනක මම NPP එකත් එක්ක වැඩ කරා. එයා JVP එකට ගෙදර පතුරු යන්න බයිනවා. හරිද? මම මොකුත් නෑ අහන් ඉන්නවා. මම එහෙම පරිණතකමක ඉන්නවා. එයා අම්මා ගෙදර ආව ගමන් මට අම්මා කියනවා ඔයා කරන වැඩ එකක්වත් තාත්තත් එක්ක කියන්න යන්න එපා. කතා පවත්වපු ඒවා කියන්න යන්න එපා. හරිද? මොකද එයා හරි බයයි. මම දැන් ඉන්න මොහොත මම එයාත් එක්ක මම දැන් තේරුම් අරන් ඉන්නවා. එයාත් එක්ක තර්ක කරලා එයා හිතන විදිය මට වෙනස් කරන්නත් බෑ. එයා වෙනස් කරන්න පුළුවන් මිනිස්සෙකුත් නෙමේ. එයා දරන මතවාද එයා දරාගත්තා වෙයි. මම දරන මතවාද මම දරා ගන්නවා. එයා මගේ තාත්තා එච්චරයි. නම් එයාත් එක්ක එහෙම අරගන්න ඕනේ නැහැ කියන තැන මම ඉන්නවා. ඒක වයසත් එක්ක පරිණත වීම. එයාට ගේන්න ඕනේ කිරියෙක් ගෙනත් දෙනවා. එයා කරන්න ඕනේ ඒවා ටික ගෙනත් දෙනවා. සිල් ගන්න යන්න ඕන නම් එයාව පන්සලට ගිහින් දානවා. ඒ ටික ඕකේ. හරිද? මම එයාගෙන් මොකුත් අපේක්ෂා කරන්නේ නැහැ. මගෙන් එයාට වෙන්න ඕන ටික මම එයාට කරලා දෙනවා. ඉතින් මම සුවපත් වුණොත් මට එයාට සමාව දෙන්න පුළුවන් නම් විතරයි ළමයි මට එතනින් එහාට පුළුවන් වෙන්නේ. හරිද? මට මේ මයිකල් ජැක්සන් මේ කියද්දි මතක් වෙන්නේ මගේ පියා පිළිබඳ නිගමන වලට ලැබීම නවතා මගේ පියාට මා සමාව දෙන්නේ ඒ අනුවය. මගේ පියාට සමාව දෙන්නේ මට පියෙක් අවශ්‍ය නිසාය. මට සිටින්නේ ඒ පියා පමණකි. මට මගේ උරහිසෙන් අතීතයේ බර තැවීමට අවශ්‍යය. හරි? ඒ අනුව මට මගේ පියා සමග නව සම්බන්ධතාවක් ආරම්භ කිරීමට අතීතයෙන් මිදෙන්නට අවශ්‍යය. අපි තාත්තා පොළොන්නරුවේ. ඒ ගමේ නම තමයි පුලස්තිගම. BOP 400 පුලස්තිගම පොළොන්නරුව. මට පුලස්තිගම නම එන්නේ ඒක. හරි? මම යනවා අඩුයි පොළොන්නරුවේ ගෙදර. දැන් අවුරුදු 2කින් 3කින්වත් මං ගිහින් නැහැ. එහි ගෙයක් තියෙනවා. එහි කුඹුරු තියෙනවා. අදටත් ඒ කුඹුරු කරනවා. මං එක පාරක් පොළොන්නරු ගියාම දැන් අපි දෙන්න මෙහෙ එන්නේ ඇරියස්සේ පොළොන්නරු ගියාම එහෙ එයා ඉන්න ගෙදර බිත්තියේ කාමරේ වටේට බිත්තියේ මගේ පෝස්ටර් අලවලා තියෙනවා. මට පිස්සු. ඒ කියන්නේ අපි දෙන්න මෙහෙ එන්නේ ඇරියස් මගේ අර පළවෙනි අවුරුද්දේ නම් ගහපු බොක්ස් ෆයිල් මයි ගාවත් නෑ ඒවා ටියුෂන් එකේ. මගේ එක අවුරුද්දට මං ගහනෝනේ පෝස්ටර් ගහනවල ළමයි. අර ෆුල් පෝස්ටර් මෙහෙ තාප්පයක් ගන්න අලවන ටියුෂන් එකේ. එයාගේ කාමරේ වටේට මගේ පෝස්ටර් අලවගෙන. මං එයාගේ පුතා. මට ඒක දැන් එයා කවදාවත් මට ඒ ආදරේ මෙහෙ පෙන්නලා නැහැ. මාත් එක්ක අරගන්න එහෙ කරන්න ගෙදර ආවම. හැබැයි එහෙ ගියාම එයා බිත්තිවල මගේ ෆොටෝ ගහගෙන ඉන්නවා. මං එහෙ නැන්දා තාත්තගේ නංගි. නැන්දෙන් අහගෙන ඔයා ගැන තාත්තට මාර ආඩම්බරයි බලන්න එපා. මෙහෙ මිනිස්සු ගෙදරට ආවම කතා කරන හැටි ඔයා මෙහෙමයි. හරි? මට මතකයි මම ඔය රංගිරි දඹුරුවේගේ ප්‍රෝග්‍රෑම් එකක පාර ඔයා රේඩියෝ එකේ ප්‍රෝග්‍රෑම් එක යන දවසේ මෙහෙ බේරෙන්න බෑ කට්ටියටම මේ ඔයා වැඩසටහනක ඉන්නවා කියලා ඒක අහන්න කියලා කියනවා. ඔයාගෙන තාත්තා මාර ආඩම්බරයෙන් ඉන්නේ වගේ එකක් මට කියනවා. හැබැයි කවදාවත් ඒ තාත්තා ඒක මූණට පෙන්වන්නේ නැහැ. තාත්තලා එහෙම තමයි ළමයි. හරි? අතීතයෙන් මිදීමටත් අවශ්‍යයි. වෛරයෙන් පිරුණු ලොවක අපි තවමත් බලාපොරොත්තු වී පහන් සිල දෙස බලා සිටිමු. ක්‍රෝධයෙන් පිරුණු ලොවක සහනය බලාපොරොත්තුවෙන් සිටිමු. බලාපොරොත්තු කඩවීම් සහිත ලෝකයේ අපි බලාපොරොත්තුවේ සිහින දකිමු. විශ්වාසයේ කඩවුණු ලෝකයේ අපි තවදුරටත් විශ්වාසයේ බලාපොරොත්තු වෙමු.
ඔබේ දෙමව්පියන් විසින් නොසලකා හරින ලද ඔබ හැමදෙනාගෙන් මා ඉල්ලා සිටින්නේ ඒ දුම්නස නොසලකා හරින ලෙසයි. ඔබගේ මව්වරුන් සහ පියවරුන්ගෙන් රැවටිල්ලට ලක් වූ ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ ඔබවම රවටා නොගන්නා ලෙසයි. ඔබගේ දෙමව්පියන් ඈත් කිරීමට බලාපොරොත්තු වන ඔබගෙන් මා ඉල්ලා සිටින්නේ ඒ වෙනුවට ඔවුන්ට ඔබගේ අත දෙන ලෙසය. මම ඔබගෙන් ඉල්ලා සිටින්නේ අපගේ දෙමව්පියන්ට කොන්දේසි විරහිතව ආදරේ පුද කරන ලෙසය. කොන්දේසි තියාගන්න එපා, කොන්දේසි විරහිතව ආදරය දෙන්න. එවිට ඔවුන් ආදරය කරන්නේ කෙසේදයි ඔවුන්ගේ දරුවන් වන අපගෙන් ඉගෙන ගන්නවා ඇත. පිස්සු හැදෙනවනේ ළමයි. ඔයාලා කවුරු හරි දැනන් හිතන මයිකල් ජැක්සන් ඇතුලේ මෙච්චර ආධ්‍යාත්මයක් තියෙනවා කියලා. එයා කියනවා අම්මලට තාත්තලට සමාව දෙන්න එයාලගේ සියලු වැරදි වලට. කොන්දේසි විරහිතව එයාලට ආදරය දෙන්න. එයාලා ඔයාගෙන් ආදරය ඉගෙන ගනී කියලා. එවිට ඔවුන් ආදරය කරන්නේ කෙසේදයි ඔවුන්ගේ දරුවන් වන අපගෙන් ඉගෙන ගන්නවා ඇත. එවිට මේ හුදකලා පාළු ලෝකයේ ආදරය නැවතත් ප්‍රතිෂ්ඨාපනය වනු නියතය. හරි. ඔයා දුක් වෙන්න මෙච්චර කාලයකට කවදාවත් ඔයා මේ කතාව අහලා නැත්තම් ඔයා කොහෙද හිටියේ කියලා. ශමුලි වරක් මට කී පරිදි දෙමව්පියන්ගේ හදවත් ඔවුන්ගේ දරුවන්ගේ හදවත් නැවත ප්‍රතිෂ්ඨාපනය වනු ඇත. මා මිතුරනි අප යනු ඒ ලෝකයයි ඒ දරුවන් අපි. දුර්වලකමට සමාව දිය නොහැක. සමාව දීම ප්‍රබලකමෙහි දුගුණාංගයයි යනුවෙන් මහත්මා ගාන්ධි කියා තිබේ. එකිනෙකට සමාව දීමෙන් අපට ඉදිරියට ගමන් කළ හැකි වෙයි. දහස් සංඛ්‍යාත දරුවන් සිය දෙමව්පියන්ට සමාව දීමට මේ කරන ආයාචනයේ අඩුතරමින් ආරම්භයක් පමණකි. අපට මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඉදිරියේදී තාම සතුටටපත් වීමට හැකියවනු ඇත. ඉතින් නෝනාවරුනි මහත්වරුනි මම අද දින මගේ කතාව විශ්වාසයෙන් හා සතුටින් හා තිගැස්මෙන් යුතුව මෙයින් අවසන් කරමි. අදින් මත්තට නව ගීයක් ඇසේවා. ඒ නව ගීයෙන් දරුවන්ගේ සිනා හඬ ඇසේවා. ඒ නව ගීය දරුවන්ගේ කෙලිසෙල්ලම් හඬ වේවා. ඒ නව ගීතය දරුවන්ගේ ගී හඬ වේවා. ඒ නව ගීතය දෙමව්පියන් සවන් දෙන ගීතය වේවා. අපි එක්ව අපගේ දරුවන්ගේ ආදරේ හඬ මුසු වූ ආදරේ සොඳුරුකම මුසු වූ සංගීතය නිර්මාණය කරමු. හදවත් තුල සන්දනීය නිර්මාණය කරමු. ලෝකයේ සුවපත් කර එහි ඇති අනේක වේදනා නසමු. අප සීල් දෙනා එක්ක සොඳුරු ලස්සන සංගීතයක් නිර්මාණය කරමු. ඔබට දෙවි පිහිටයි. මං ඔබට ආදරේ. මයිකල් ජැක්සන්. මේ මයිකල් ජැක්සන් 2001 ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ කරපු දේශනය උපුට ගත්තේ සඳ මත රඟමි මූන් වෝක් මයිකල් ජැක්සන්ගේ ජීවිත කතාව ස්වයංලිඛිත චරිතාපදානය සුමිත්‍රා රාහුබද්ද තමයි ට්‍රාන්ස්ලේට් කරලා තියෙන්නේ.